කවුද මම මේ දුම ගහන්නේ? ඊට පස්සේ මා මෙතෙන්ට ගෙනාවේ කවුද? මට එච්චරයි මතක. මේ සොහොන් බිමකේ මේ ඇත්තේ සාමය පමණයි. ඔබලා මැරිලා ඉවරයි. ඔබලාගේ අවසන් කතාවේ මොකක් හරි අවුලක් තියෙනවා. මගේ භූමියේ හැමෝම තමන්ගේ කතාව කියා නිම කළ යුතුයි. එකපාරට බබු පිච්චෙන්න ගත්තා. කෑ ගහන්න හැදුවා. ඒත් කටින් වචනයක් පිට වුණේ නෑ. හෘදේ වේදනාව ඔබ අවසන් මොහොතේ කාටවත් කරදරයක් නොවි ඉන්න උත්සාහ කළා. මං කාටවත් කරදරයක් නොවේ මැරුණා. පුරුද්ද කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම තමයි වාසනාවන්තම කෙනා. මම ඉඳගත්තා මගේ පුස්තකාල පුටුවේ. මට දැනෙන හරිම සුවපහසුවක්. නිින්දක් වගේ ඇස් පියාගත්තා. මගේ මුළු ජීවිත කාලයම ගත කළේ සාමයෙන්. ඒ විදිහටයි මගේ ජීවිත කතාව ඉවර. කතාව දැන් කියලා අමාරයි. මම මැරුණේ මෝඩ විදියට. මම පාරේ හිටියේ. මම අහලකින් ගිය හොරකමකට අහු වුණා. මට ඈතින් වෙඩි සද්දයක් ඇහුණා. මගේ අරමුණ මට ඉටු කරගන්න බැරි වුණා. මම මැරුණේ අසාධාරණ විදියකට. කෙටි ජීවිතයක් ඔබ බලාපොරොත්තු වූ අවසානය. යුක්තියට අසාධාරණ හිරවි කතා කරමින් ඉඳනවා. මට මෙතනට එන්න ඕනේ. මලෝනේ. ඔබලත් එක තමයි දැන් මං ඉන්නේ. හැමදා මං මලවුන්ගේ පක්ෂයෙන් ඉල්ලන්නේ. ඒක නිසා මට උඹලා උදව් කරපල්ලා. කතිර තුනම ගහපල්ලා. සහෝදරෝ. ඒ අනාත්මයේ නීතිය සාමයයි. එය කඩ කරන්න එපා. මල්ලි මේ ළමයා පොඩ්ඩක් ගන්න මම වොෂ්රූම් එකට ගිහිල්ලා එන්න. ඔබලාගේ කතා හතරක්. නින්ද යාම, දියේ ගිලීම, හදවත් වේදනාව සහ වෙඩි තැබීම. ඒත් බලන්න ඔබලා සියලු දෙනාම ඉන්නේ එකම නිවහනක. ඔබලාගේ කතාව ලියවි හමාරයි. මේ ලෝකේ ඉපදුනොත් මැරෙන්නම සිද්ධ වෙනවා. විනෝද වෙන්න ඒ වගේ තැනක් හම්බ වෙයිද නෑනේ. අපේ හිතේ තියෙන සතුටේ කාටද ඕනේ? අපේ හිතේ තියෙන සතුටේ කාටද ඕනේ? විනෝද වෙන්න